ඊළඟට විශේෂයෙන්ම මම කියන්න කැමතියි දැන් අපේ බිමල් රත්නායක මහත්මයා ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි කරු මන්ත්‍රීතුමනි. යෝජනාවක් කරලා තිබුණා මේ ගුවන් තොටුපළේදී රුපියල් 2000කට දෙන්න කියලා සංචාරකීන්ට තමන්ට එලවන්න රියදුරු බලපත්‍රය. දැන් මේ රියදුරු බලපත්‍රය ලබාගත්ත මිනිස්සු අද මොකද වෙලා තියෙන්නේ ලංකාවේ 40000ක් විතර ඉන්නවා මේ අය තමන්ට වාහනයක් තියාගෙන සංචාරකව අරගෙන එහාට මෙහාට අරගෙන යන අය. දැන් අද මොකද වෙලා තියෙන්නේ මම ගිය සතියේ දැක්ක ත්‍රිවිල් එකක් අරගෙන එනවා බෑක්පැකර්ස්ලා. විශේෂයෙන් අද අමතුමත් දන්නවා මම හිතන්නේ 100ට ගණනාවක් සංචාරකව වැඩි වෙලා තියෙනවා. හැබැයි සංචාරක ආදායම 8.2කින් අඩු වෙලා තියෙනවා. මොකද හේතුව මේ අය එන ඔක්කොම ඉන්නේ බෑක්පැකර්ස්ලා. ඒ අය හොටෙල්ස් වල ඉන්නේ නැහැ. ඒ අය ත්‍රිවිල් එකක් අරගන්නවා මෙතනින් එයාපෝට් එකට ආපු ගමන් නැත්තම් වෑන් එකක් අරගන්නවා. වෑන් එකට 10ක් 15ක් දාගන්නවා. ඒගොල්ලොම එලෝගන ගිහිල්ලා ඒගොල්ලොම තැන් තැන් වල කාලා බීලා ආපහු යනවා යන්නේ. ඇත්තටම මම ඉල්ලීමක් කරනවා මේක හොඳ වැඩක් වුණාට මේකෙන් විශාල අගතියක් අපේ ලංකාවේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න කට්ටියට සිද්ධ වෙනවා. ඒ නිසා අර තිබුණ විදියට වේරහැරින් දුන්නා නම් මේක කවුරුවත් ගිහිල්ලා වේරහැර යන්නේ නැහැ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. මේක කාර්යභාරය හොඳ වුණාට මේකෙන් පහර වැදිලා තියෙන්නේ අපේ අහිංසක මිනිස්සුන්ට. ඒ නිසා මම කියන්නේ ඒක ගැනත් කියන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඩ්‍රයිවිං ලයිසන් දීම සම්බන්ධව සංචාරකයන්ට මේ වෙනකොට සංචාරකයෝ ලංකාවට නවවෙනි මාස ඉවර වෙනකොට 17,25,494ක් ඇවිල්ලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 130.3ක වර්ධනයක්. දවසකට සාමාන්‍ය සංචාරක වෙන්නේ 6,000ක් ආදායම වැඩි වෙලා තියෙනවා ඩොලර් බිලියන 2.3 1.88 ගිය අවුරුද්දේ මේ මාස 9ට ඇවිල්ලා තියෙන්නේ. දවසකට හම්බෙන්නේ දවසට සංචාරක වියදම් කරන්නේ ඩොලර් 172ක් වගේ ප්‍රමාණයක්. 8.5ක් සංචාරක දවස් තියෙන්නේ. එන සංචාරකයෙක් ඉන්නේ. මේ දත්තයතුව කතා කරන්නේ මන්ත්‍රීතුමා හිත බොරු කියන්න එපා. එතකොට එන සංචාරක නෑ. එතකොට එන සංචාරකයෝ දවසට එන්නේ 6,000ක් උපරිම ආවේ 8,000 ගණනක වගේ සංචාරකක්. හැබැයි එයාපෝට් එකෙන් ලයිසන් ඉෂුව උනේ උපරිම දවසකට 100ක් වගේ ප්‍රමාණයක් තමයි උපරිම ඉෂුව උනේ. ඒක 2024 අවුරුද්ද ගත්තොත් ඒ විදිහට ලයිසන් ඉෂුව කරන්නේ නැතුවත් එයාපෝට් එකෙන් ඒගොල්ලෝ වේරහැරට ගිහිල්ලා ලයිසන් අරන් තියනවා 2,954ක් 2024 අවුරුද්දේ. ඒතර මේ කියන තරම් යකෙක් මවන්න එපා. ඒක අපේ ටුවරිසම් වලට හොඳ නෑ. ඒක වැරදි මතයක්. අපි මේ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන රියදුරු මහතුරුත් එක්ක අපි මේක කතා කරා. කතා කළේ ඒගොල්ලෝ පැහැදිලි කරලා දුන්නා සංඛ්‍යා ලේඛන අනුව ඒගොල්ලෝ ඒක පිළිගත්තා.